ටික හදන ගමනේ 2023 ඒ ලෙවල් ගණනත් එක්ක ඉන්නේ. එතකොට සම්පූර්ණයෙන් අපිට මේකේ බලසටහන සම්පූර්ණයෙන් දීලා තියෙන අය කල්පනා කරන්න තියන්නේ නැහැ. සම්පූර්ණ බල සෙට් එකම දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා මේ ගොඩක් ලේසි ගාණක්. රූපේ පෙන්වා ඇති පරිදි A B C D E පංචාශ්‍රයේ x අක්ෂය වටා සම්මිති කරනවලු. x අක්ෂය වටා සම්මිති කරනවා කියන්නේ x අක්ෂය වටා සම්මිති කරනවා කියන්නේ මේක ගානට මේ පැත්තට සම්මිති කරනවා. මේ ලක්ෂයට මේ ලක්ෂය මේකයි මේ ලක්ෂයට මේ ලක්ෂය සම්මත සම්පාත වෙනවා. හරිද? සම්මිතික වෙනවා. එතකොට B ශීර්ෂය y අක්ෂය මත පිහිටයි. තවද ඔන්න ඔහොම කියලා දෙනවා 4යි AC කියන්නේ සම්පූර්ණයෙන්ම 4යි ඒලු DE කියන්නේ 2යි ඒලු. හරිද? මෙයා 2යි ඒලු මෙයා සම්පූර්ණ 4යි එන මෙයා සම්පූර්ණ දෙකට බෙදෙනවා. ඒතර මෙතන 2යි මෙතන 2යි මේ දිගත් 2යි ඒලු. හරිද? ඒතර මෙයා 2යි වෙනවා. මෙයා 2යි වෙනවා. මොකද සවිදි මෙයා සම්පාත වෙනවනේ මෙයා මත. ඒක සම්මිතිකයිනේ. එහෙනම් මේක 4යි එන සම්පූර්ණ දිග. ඒතර මේ එක ටිකක් 2යි වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඔන්න ඔහොම බල සෙට් එකක් තියෙනවා. ඔන්න බල ටික ලකුණු කරලා තියෙන්නේ. මේ බල පද්ධතිය O හරහා ක්‍රියා කරන R තනි බලයකට තුල් වෙන බව දී ඇත. ලැම්ඩා හි යගේ ද R හි විශාලත්වය හා දිශාවද සොයන්න. හරිද? එතකොට ඔයා දන්නවා තනි බලයකට තුල් වෙනවා නම් යුග්මයක් තියෙන විදිහට නෑ. තනි බලයකට තුල් වෙන R තනි බලයකට තුල් වෙන බව දී ඇත. O හරහා ක්‍රියා කරන තනි බලයක්. එතකොට O හරහා තනි බලයක් විතරයි නම් තියෙන්නේ. අර මම කිව්වේ පටලවා ගන්න එපා. හරිද? O හරහා තියෙන තනි බලයක් විතරයිලු. එහෙනම් O හරහා තනි බලයකට විතරක් තුල් වෙනවා. ඒ හරහා තියෙන තනි සංප්‍රයුක්ත බලය විතරයි. යුග්මයක් තියෙන විදිහක් නැහැ නේ O හරහා. එහෙනම් ඒ කියන දත්තයෙන් මට O ලක්ෂය වටා ගූර්ණයේ බිඳුවක් එන්න ඕන. තනි බලයක් විතරක් නම් තියෙන්නේ. තනි බලයක් විතරක් නම් තියෙන්නේ. යුග්මයක් තියෙන විදිහක් නැහැ. හරිද? එහෙනම් තනි බලය විතරයි තියෙන්නේ. එහෙනම් O හරහා තියෙන තනි බලයකට තුල් වෙනවා නම් තනි බලයේ විශාලත්වයයි දිශාවයි ඔය ලැම්ඩා ගගේ වන්න. එතකොට අපි ඔක්කොරලි ලැම්ඩා ගගේ වහමු. එහෙනම් මම ගන්නවා ගූර්ණයක් ගන්නවා O වටා. එයාගේ බිඳුවක් එන්න ඕනේ. හේතුව ලියන්න. තනි බලයකට තුල් වෙනවා නම් තනි බලයකට තුල් වෙන නිසා යුග්මයේ ගූර්ණයේ බිඳුවක් එන්න ඕන. එහෙම ලියලා සම්පූර්ණයෙන්ම O ලක්ෂ වටා ගූර්ණය ගන්න. එතකොට O ලක්ෂ වටා ගූර්ණය ගන්න තියෙන්නේ දැන් ඔයාලට. හරිද? එතකොට මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. එතකොට O ලක්ෂය වටා ගූර්ණ ගද්දී මේ ලම්බ දුර බලනකෝ වටා ගූර්ණ ගද්දී මේ දුරයි මේ දුරයි මේ දුරයි මේකක විතර ලම්බ දුර පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එතකොට මේ දිග 2යි ඒනේ. ඒතකොට 2යි sin ට. එතකොට මේ දුරත් 2යි sin ට. මේ දුරත් 2යි sin ට. මේ හැම එකේම තියෙන ලම්බ දුර සමානයි. 2යි sin ට. මොකද මේක මේ පංචාශ්‍රයන්නේ. එතකොට O ලක්ෂයේ දැන් තියෙන මේ හැම බලයට තියෙන ලම්බ දුර සමානයි. ඒතකොට ලම්බ දුර ඔයා හිතන්න h කියලා. ඒ මොකද එහා පැත්තේ බිඳුවනේ තියෙන්නේ. ඒතකොට ඒක අගේ හොයන්න ඕනේ නැහැ. ලම්බ දුර h කියලා හිතලා ගූර ටික ගන්න. ඒතකොට එයා කැපිලා ගිහලා බිඳුවක් වෙනවා. හරිද? ඒතර ලම්බ දුර හොයන්න ඕනේ නැහැ. ඒවයි තමයි ඉතින් අර නැත්නම් ඔක ලම්බ දුර හොයලා හැම එකකට ලම්බ දුර ඔය ලියන්නත් වෙලා කරනවා කපන්නත් වෙලා යනවනේ. ඒතර එකපාර ලියලා කපලා දාන්න. එතකොට මේ පැතර වාමර්ථව ඒතර 4යි p වැඩි කිරීම ලම්බ දුර කියන්නේ h. හරිද? ඊට පස්සේ මෙයාගේ ඇති කරන අනිත් පැත්තට ඒ හින්දා අපි ගන්න දිශාවට විරුද්ධ මේ වටා මේ පැත්තට කරගෙන එතකොට ලැම්ඩා p වැඩි කිරීම h. හරිද? ඊට පස්සේ මෙයාගේ ඇති කරන ගුණ අපි ගන්න දිශාවටම තියෙන මේ පැත්තටනේ. අපි ගන්න දිශාවටම තියෙන. එතකොට 4යි p වැඩි කිරීම h. ඊට පස්සේ මෙයාගේ ඇති කරන අපි ගන්න දිශාවට විරුද්ධ එහෙනම් හරින 2යි p වැඩි කිරීම h සමාන බිඳුව. h ඉවරයි. ලම්බ දුර හොයන්නවත් නැහැ. හොයන්න ඕනේ නැහැ. p සෙට් එකත් ඉවරයි. ඔක්කොම p නේ තියෙන්නේ. ඒතකොට ලැම්ඩා ගාගේ වල ලස්සන එනවා. මෙතන 4යි 2යි 8යි 8ෙන් 2ක් ගියාම 6යි. එහා පැත්තට ලැම්ඩා දාන්න පුළුවන්. ඒතකොට ලැම්ඩා සමානයි 6යි. ඔන්න පියවර 2යි. හරි. එතකොට ලම්බ දුර හොයන්න කිසි දෙයක් ඕනේ නැහැ. ලම්බ දුර ඔයා දැනගන්න ඕන. ලම්බ දුර සමානයි කියලා හැම සෙට් එකේම ලම්බ දුර සමානයි නං. එතකොට සම්පූර්ණයෙන් ඉතින් h කියලා දාගෙන ගන්න හදන්න ඉවරයි. එතකොට ලැම්ඩා ගාව ආව 6යි. ඒක මම මේකට යොදා ගන්නවා ඊළඟ කැලලට. හරිද? ඊළඟ කැලේ වලට මේක ඕන වෙයිනේ. හරි. ඊට පස්සේ කියනවා ඒ හරහා තියෙන එක තනි සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය තොරනලු. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ පැත්තට විභේදන සාරජය ගන්න. x පැත්තේ තියෙන විභේදන සාරජය ටික ගන්න. 4යි p x පැත්තේ තියෙන විභේදන සාරජය ටික මෙතනින් ඇති ගන්නේ අපි ගන්න දිශාවට විදුර. ඒතර 4යි p cos 60. cos 60 කියන්නේ භාගයයි. cos 60. ඊට පස්සේ ආයේ මෙයාගෙන් ඇති කරන විභේදන අපි ගන්න දිශාවටමයි 2යි p cos 60. බලන්න කොච්චර සරලද කියලා මේ ගන්න. මෙයාගෙන් ඇති කරන විභේදන අපි ගන්න දිශාවට විරුද්ධව 6යි p cos 60. ඊට පස්සේ මෙයාගෙන් ඇති කරන අපි ගන්න දිශාවටමයි 4 ධන 4යි p cos 60. තුලු කරන්න පුළුවන් 4යි p cos 60යි 4යි p cos 60යි 8යි p cos 60. ඒතර cos 60 කියන්නේ භාගයයි. ඒතර 4යි p එන්නේ 4යි 1යි 5යි 5න් 3ක් අඩු කරාම 2යි. සම්පූර්ණ 2යි p. x පැත්තට විභේදන සරණචකේ 2යි p එන්නේ. හරිනේ? 6යි p. ඒතකොට මෙතන මේ දෙක තුරු කරන්න ඔක්කොම
මේ සෙට් එකම සුළු වෙනවනේ 4යි 2යි 6යි. ඒතර මේ 6ට කැපෙනවා 4යි p cos 60 කියන්නේ 2යි. හරි. ඊට පස්සේ y පැත්තේ තියෙන බෙද සරලජ එක ගන්නවා. කොච්චර සරලද කියලා බලන්න. මේ 4යි p sin 60. ඊට පස්සේ මෙයාගෙන් ඇති කරනවා ධන 2යි p sin 60. ඊට පස්සේ මෙයාගෙන් ඇති කරනවා අපි ගන්න දිශාවට විරුද්ධව ඍණ 6යි p sin 60. මෙයත් අපි ගන්න දිශාවට විරුද්ධව ඍණ 4යි p sin 60. ඔක්කොම ඍණ තියෙනවා 10යි p. මෙතන මෙයාට මෙයා සුළු වෙනවා. ඒතර සම්පූර්ණ මේ දෙකේ සුළු කිරීමක් එන්නේ 4යි මේ 6යි 6න් දෙයක් ගියාම 4යි ඍණ 4යි p. ඒතර ඍණ 4යි p sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි සම්පූර්ණයෙන්ම 2යි. එතකොට ඍණ 2යි මූල 3යි p. ඍණ එනවා කියන්නේ අනිත් පැත්තට තියෙන සම්ප්‍රයුක්තය. එහෙනම් මේ පැත්ත මෙයා වටා තියෙන මෙන්න මේ දිශාවට එනවා සම්පූර්ණයෙන්ම 2යි මූල 3යි p. මේ මෙන්න මේ දිශාවට එනවා සම්පූර්ණයෙන්ම 2යි p. ඒතකොට සම්ප්‍රයුක්තය ඔන්න ඔය වගේ දිශාවකට යන්නේ. මේ තිරසත් එක හදන කෝණය මම θ කියලා ගන්නවා. එහෙනම් සම්ප්‍රයුක්ත විශාලත්වය වඩ ගන්න පුළුවන් r සමානයි 2යි p ගේ වර්ගය ධන 2යි මූල 3යි p ගේ සම්පූර්ණ වර්ගයේ වර්ගමූලය. ඒතකොට සම්පූර්ණයෙන් මෙතන 4යි p වර්ග මෙතන 4 4 3 12යි 12යි p වර්ගය. ඒතකොට සම්පූර්ණ 16යි p වර්ගය කියන්නේ 4යි p වෙනවා සම්ප්‍රයුක්ත විශාලත්වය. ඒතකොට දිශාව ගන්න පුළුවන් මෙතන tan θ තිරසත් එක හදන කෝණය tan θ කියන්නේ 2යි මූල 3යි p බෙදීම 2යි p. හරිද? ඒතර සම්පූර්ණ තුල වෙනවා. ඒතර t කියන්නේ කෙලින්ම 60යි. ලස්සනට 60ක් එනවා. මූල 3 කියන්නේ tan ගේ 60යි. ඒතර විශාලත්වය ඔන්න ඕක දිශාව ඔන්න ඕක. හරිද? ඒතර මේ මූල අක්ෂය නම් කෝණය 60කින් යන්නේ. සම්පූර්ණ තිරසත් එක හදන කෝණය 60කින් යන්නේ සම්ප්‍රයුක්ත බලය. හරි. ඔන්න අපි ඒක හොයාගත්තා. ඊට පස්සේ කියනවා දැන් විශාලත්වයේ 2යි p වෙච්ච බලයක් d දිගේ ක්‍රියා කරන බලයක් විශාලත්වයේ 2යි p වූ d දිගේ ක්‍රියා කරන බලයක් වාමාවර්ත අතට මෙන්න මෙතර වූ සහිත යුග්මයක් ඉහත පද්ධතියට එකතු කරනු ලැබේ. නව පද්ධතිය උණනය වන තනි බලයේ විශාලත්වය හා දිශාව හා ක්‍රියා රේඛාවේ සමීකරණය සොයන්න. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම මම මේක සුළු කරගන්නවා. සම්පූර්ණයෙන් මම මේක දැන් සුළු කරගන්නවා. එතකොට x පැත්තට ගත්තොත් මේක සුළු කිරීමේ පොඩි අවුල මෙයයි සුළු වෙනවා. මේ පැත්තට ඍණ එන්නේ. එතකොට මේ පැත්තට නෙමෙයි මේක. එතකොට මුගෙත් එන්නේ මේ පැත්තට නෙමෙයි එහෙනම් මේ පැත්තට. හරිද? 2යි p. එතකොට සම්ප්‍රයුක්තය ක්‍රියා කරන්නේ ඔන්න ඔය වගේ දිශාවට. විශාලත්වය අවුලක් නැහැ. දිශාවෙත් අවුලක් නැහැ. එතකොට ඔන්න ඔක පොඩ්ඩක් එතන මෙන්න මෙයාගේ මේ ලකුණ වල එතකොට සුළු කිරියක්දී එතකොට ඍණ 2යි. ඒ කියන්නේ මෙයා මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. එතකොට සම්ප්‍රයුක්ත බලය ඔන්න ඔය විදිහට ඔය සෙට් එක ඔය විදිහටම ගන්න පුළුවන්. හරි. එතන පොඩි වැරදීමක් වෙලා. හරි. ඊට පස්සේ අපිට කියනවා බල පද්ධතිය ඔන්න ඔක්කොම අපි දැන් සුළු කරගත්තා. ඔන්න දැන් එතකොට මොකද්ද තියෙන්නේ? ඔන්න ඔහම පංචාශ්‍රයක් තියෙනවා. ඒක දැන් අපි සුළු කරගත්ත ලස්සනටම අනික කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා. තියෙන්නේ මොකද්ද? ඔන්න ඔහම තියෙන පංචාශ්‍රය අපි සුළු කරගත්තා. මෙයා හරහා මේ පැත්තට 2යි p බලයකුයි මේ පැත්තට 2යි මූල 3යි p බලයකුයි තියෙන තනි සම්ප්‍රයුක්ත බලයක් විතරයි තියෙන පද්ධතිය. දැන් ඔහොම තියෙද්දි දැන් අපිට කියනවා මෙයාට තනි සම්ප්‍රයුක්තයක් විතරයි තියෙන්නේ. මේ සෙට් එකම තිබ්බත් එකයි ඔන්න අපි සුළු කරගත්තා උතන්ට. මම පැහැදිලිව කියන්න තියෙන්නේ සුළු කරගත්ත එකෙන් ඉස්සරහට යන්න. ඊට පස්සේ කියන ටික බලන්න ඕනේ මේ රූප සටහනේ. නැත්නම් මේක ඇස්සේ මේක ගත්තොත් එහෙනම් ඔක පැටලෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපිට කියනවා දැන් මොකද්ද කියන්නේ? දැන් විශාලත්වය 2යි p වෙච්ච බලයක් DE දිගේ ක්‍රියා කරනවලු. එතකොට මෙයා දිගේ DE දිගේ 2යි p බලයක් සෙට් කරාලු. දැන් එතකොට මේ දෙන්නයි මෙයයිනේ පද්ධතිය තියෙන්නේ. මේවා ගැන කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා. මේ දෙන්නයි මෙයයි. හරිද? පද්ධතියට එකතු කරනු ලැබේ. ඊට පස්සේ කියනවා දිගේ ක්‍රියා කරන බලයක් හා වාමාවර්ත අතට ක්‍රියා කරන මෙන්න මෙච්චර වූ යුග්මයක් සහිත යුග්මයක් ඉහත පද්ධතියට එකතු කරනු ලැබේ. නව පද්ධතිය උණන බලන්න කොච්චර සරලද කියලා. මෙයයි ඊට අමතරව පද්ධතියට එකතු කරනවලු කොච්චරක්ද? වාමාවර්ත 4යි මුල 3යි p 4යි මුල 3යි pa වෙච්ච බල යුග්මයක්. එතකොට මේ සෙට් එකම හින්දා මුගේ තනි බලයේ විශාලත්වයයි දිශාවයි ක්‍රියාරේඛයි සමීකරණය ගන්න. එතකොට මම හිතනවා දැන් බල පද්ධතියේ ඌන වෙන තනි බලයේ විශාලත්වයේ දිශාව. මම හිතනවා මෙයාගේ තනි සම්ප්‍රයුක්ත බලය ඔන්න ඔය වගේ තැනකින් යනවා කියලා. x අක්ෂය කපනවා ඔන්න ඔය වගේ තැනකින් කියලා හිතනවා. හරිද? ඔන්න ඔය වගේ තැනකින් x අක්ෂය කපනවා කියලා හිතනවා. දැන් මෙයාගේ සම්ප්‍රයුක්තය වෙනස් වෙනවනේ. ඇයි? බලයත් වෙනස් කරා මේ මෙතන තිබ්බ එකට තව බලයක් යොදු කරා. ඒතර බලයත් වෙනස් වෙනකොට සම්ප්‍රයුක්තයේ විශාලත්වයයි දිශාවයි මේ ඔක්කොම වෙනස් වෙනවා.
මම පැහැදිලිව කිව්වනේ 2021 ගාන හදද්දිත් කිව්වා 22 ගාන හදද්දිත් කිව්වා දැන් මේ 23 ගාන හදද්දිත් කියනවා මේ කෝණය වෙනස් කරන්න පුළුවන් අපිට තව බලයක් එකතු කරලා මෙයා මෙතන ඉන්න තැන වෙන තැනක ප්‍රතිස්ථාපනය මේ ඇන්ගල් එකෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් යුග්මේ විතරයි එකතු කරා නම් හැබැයි යුග්මේට අමතරව තව බලයක් එකතු කරා නම් මෙයා මේ තැනට මෙතන තැන වෙන තැනකට ප්‍රතිස්ථාපනය කරද්දී මෙයාගේ මේ දිශාවත් වෙනස් වෙනවා අපි ඔක්කොටම කලින් මෙයාගේ මේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වයයි දිශාවයි හොයාගෙන ඉමු එතකොට මම මේ පැත්තට තියෙන සම්පූර්ණයෙන්ම මේ සංප්‍රයුක්ත බලය දැන් හොයන්න මේ පැත්තට තියෙන සියලු විභජන සරජයක් ගන්නවා. එතකොට මෙතන ධන 2යි p. එතකොට සම්පූර්ණ 2යි p. මෙයාත් තියෙන අපි ගන්න දිශාව මෙයාත් අපි ගන්න දිශාවට විරුද්ධයි. එතකොට සම්පූර්ණ ඍණ 4යි p. ඔන්න සංප්‍රයුක්ත බලය. එතකොට y පැත්තට තියෙන විභජන සරජක වෙනසක් වෙන්නේ නැහැ. එයා අපි ගන්න දිශාවට විරුද්ධව තියෙන්නේ ඔන්න ඔහොම. එතකොට සම්පූර්ණයෙන්ම මෙයාගේ සංප්‍රයුක්ත බලය එතකොට මේ පැත්තට 4යි p වෙනවා. මේ පැත්තට සම්පූර්ණයෙන්ම 2යි මූල 3යි p වෙනවා. එහෙනම් මෙයාගේ සංප්‍රයුක්ත බලය ඔන්න ඔය වගේ දිශාවකට එන්නේ. මම මෙන්න මේ කෝණය හිතනවා θ කියලා. එතකොට tan θ කියගේ ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. tan θ කියන්නේ y බෙදීම x. එතකොට 2යි මූල 3යි p. මේ යුග්මයේ මේ සංප්‍රයුක්ත බලයට මේ සංප්‍රයුක්ත බලය හොයන එකට බලපාන්නේ නැහැ නේ. මොකද මේ ටික මේ තුන් දෙනා විතර සංප්‍රයුක්ත බලයට හොයන එක බලපාන්නේ. එතකොට y කණ්ඩාංග බෙදීම 4යි p. හරිද? එතකොට සම්පූර්ණයෙන් සුළු වෙනවා. මෙයා 1යි මෙතන 2යි. එතකොට tan θ කියනවා මූල 3 බෙදීම 2යි කියලා. හරිද? එතකොට tan θ කියන්නේ මෙයා මෙන්න මේ දැන් එතකොට මෙයා සංප්‍රයුක්ත මෙන්න මේ වගේ දිශාවකට යන්නේ මේ පැත්තට තියෙන සංප්‍රයුක්තය. එයා යන කෝණය ඒවා දන්නවා මෙතන tan θ. එතකොට එයාගේ අනුක්‍රමණය tan θ ක්‍රියායක සමීකරණය හොයන්න කියනවා ඔයාලට. අනුක්‍රමණය නෝ මූල 3 බෙදීම 2යි. හරිද? හරි අනුක්‍රමණය දන්නවා. එහෙනම් දැන් මම කරන්නේ මෙයා මෙන්න මේ අනුක්‍රමණය දන්න හින්දා මෙන්න මෙයා මේ y අක්ෂයේ කපන තැන හොයනවා. y අක්ෂයේ කපන තැනට තියෙන දුර මම හිතනවා මෙතන තියෙන දුර මම හිතනවා b කියලා. ඔන්න ඔය දුර හොයාගත්තා නම් ඔයාලට මේ ක්‍රියාරේඛ සමීකරණය හොයන්න පුළුවන්. ඒතකොට විශාල නව බලයේ සංප්‍රයුක්ත බලයේ දිශාව මේක. ඒතකොට විශාලත්වය අපි ගන්න කරේ නෑ. ඒතකොට සංප්‍රයුක්ත බලයේ විශාලත්වය මම හිතනවා r dash කියලා. ඒතකොට මේ r dash කියගේ ආවට එනවා කොහොමද x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඒතකොට x වර්ගය කියන්නේ මෙයා 4යි 4 වර්ගය 16යි p වර්ග මෙතන එනවා 4 3 12යි 12යි p වර්ග. ඒතකොට සම්පූර්ණයෙන් එනවා 28යි p වර්ගයේ 28යි p වර්ග. එතකොට 4 වරක් 7යි. එතකොට 2යි මූල 7යි p. 2යි මූල 7යි p. ඔන්න අලුත් සංප්‍රයුක්ත බලයේ විශාලත්වයේ r dash ගාගේ ඔන්න ඕක වෙනවා. විශාලත්වය මෙයා දිශාව මෙයා. දැන් ක්‍රියාරේඛාව හොයන්න යන්නේ. ක්‍රියාරේඛාව හොයද්දී ඔයාලට සම්පූර්ණයෙන්ම දැන් ක්‍රියාරේඛාව සමීකරණය හොයන්න යන්නේ. හරි. ඔන්න විශාලත්වයයි දිශාවයි ක්‍රියාරේඛාවේ සමීකරණය හෙව්වා. එතකොට x වර්ගය කියන 4 වර්ගයේ 16යි p වර්ග ධන 12යි p වර්ග. 4 2 වර්ගය 4 4 3 12යි 12යි එතකොට 28යි 28 කියන්නේ 4 වරක් 4 2යි ඔව් හරි. උත්තරේ හරි. හරි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැන් මම කරන්නේ ක්‍රියාරේඛා සමීකරණය හොයන එක. එතකොට අනුක්‍රමණය දන්නවා මේ ලක්ෂ්‍ය කණ්ඩායමක තන අර මම කලින් කිව්වා කලින් ගාන හැදුවා වගේ y සමාන mx තන 100 කරේ දාගත්තා සමීකරණය හොයන්න පුළුවන්. මොකද y අක්ෂය කපන දැන් හොයාගත්තේ. අනුක්‍රමණයත් ඔයා දන්නවා මේ අනුක්‍රමණය මෙන්න මේ කෝණය මෙන්න මේ යගේ දන්නවා. හරිද? අනුක්‍රමණය දන්නවනේ. මේ පැත්තට තියෙන්නේ. මෙන්න මේ කෝණය අපි හොයාගත්තේ. මේ පැත්තට මේ පැත්තට මේ කෝණය. ඒ කියන්නේ මේ කෝණයම තමයි x අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය. එතකොට මුල 3 බෙදීම 2යි. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම අනුක්‍රමණය කියන්නේ tan θ. එතකොට ඔයාගේ ආවා. ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ යගේ හොයන්න ඕනේ. එහෙනම් ඔයා කරන්න මේ ලක්ෂ්‍ය වටා මේ සම්ප්‍රයුක්ත යන ලක්ෂ්‍ය වටා මම හිතන්නේ b නේ. කැපිටල් b කැපිටල් නෙමෙයි සිම්පල් b කියලා ගන්නවා. එහෙනම් මම කරන්නේ b වටා බල පද්ධතියේ ගූර්ණය සමාන කරනවා b වටා සංප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගුණය. මම දෙපැත්තම ගන්නේ වාමවර්ත ගූර්ණය. එතකොට b වටා බල පද්ධතියෙන් මේ සංප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගුණය කියන්නේ b හරහා සංප්‍රයුක්ත බලය යන්නේ. එතකොට ගූර්ණය බිඳුවයි. එතකොට b හරහා බල පද්ධතිය කියන්නේ මම කලින් කතා කරා. මූ මෙතනට යන්න හේතු සාධක වෙච්ච හැම එකම තමයි බල පද්ධතිය වෙන්නේ. මූ මෙතනට යන්න හේතු සාධක ගුණය කවුද? මේ බලයයි මේ තිබ්බ බල දෙකයි මේ යුග්මයයිනේ. එහෙනම් කෙලින්ම මේ b කියන්නේ එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක්. එතකොට මේ ලක්ෂය වටා මේ බල සෙට් එකේම ගූර්ණ ගන්න. හරිද? මම මේක මෙතන පැහැදිලි වෙන්න මෙතනට දාගත්තා. එතකොට 2යි මුල 3 කියන්නේ ඒක b හරහා යන්නේ. දැන් ගූර්ණ එක දිගෙන්නේ නැහැ. එතකොට වාමාර්ථ ගූර්ණ ගන්න. එතකොට 2යි p වැඩි කිරීම මේ දුර කියන්නේ b නේ. එතකොට වැඩි කිරීම මේ දුර b. හරිද? 2යි p වැඩි කිරීම මේ දුර b. එතකොට ඔයාගෙන් අපි ගන්න දිශාවටමයි. ඊට පස්සේ මේ 4යි මුල 3යි p එක ඩිරෙක්ට්ම තියෙනවා. pa ගූර්ණයක් නිකම්ම තියෙනවා. ඊට පස්සේ මෙයාගෙන් ඇති කරන ගූර්ණය ඔයාලට මේ සම්පූර්ණ දුරෙන් මෙන්න මේ දුරට කරනවා. මේ දුර එනෝනේ. එතකොට ඒ දුර ඔයාලට මෙතනින් හොයාගන්න පුළුවන් සම්පූර්ණයෙන් කොහොමද?
2යි bට මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මෙන්න මේ දුර. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ මෙන්න මේ දුර නෝන. එතකොට මෙයාත් අවිසරාශ්‍රයනේ. එතකොට මේ පාදයේ දිග 2a වෙනවා. එතකොට මෙයා 2a මෙතන දිගත් 2a. එතකොට සම්පූර්ණ එතකොට මේ එතකොට සම්පූර්ණ මේ පාදයේ දිග 2a වෙනවනේ. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාලට ලම්බ දුර කියන්නේ මෙන්න මේ උස සම්පූර්ණයෙන්ම 2a වෙනවා. එතකොට මෙයාගේ ඇති කරන්නේ අපි ගන්න දිශාවට විරුද්ධව ඒ හින්දා ඍණ 2p වැඩි කිරීම මේ සම්පූර්ණ දුර. එතකොට ඔයාලට ගන්න පුළුවන් මෙයා 2a sin 60. එතකොට ඔයාලට සම්පූර්ණ මේ දුර 2a කියලා ගන්න පුළුවන්. මේක එතකොට දැන් සම්පාද ත්‍රිකෝණයක් විදිහට මේ වෙන්නේ නේ. එතකොට මෙයා 2යි මෙයාත් 2යි මෙයාත් එතකොට සම්පූර්ණ 2යි. එතකොට ලම්බ දුර කියන්නේ මෙයා. එතකොට 2a sin 60. හරිද? ලම්බ දුර කියන්නේ එතකොට සම්පූර්ණ මේ මොකද b වටානේ ගන්නෙ. එතකොට 2a මූල 3 බෙදීම 2 අඩු වෙනවා b. එතකොට ඒක තමයි ලම්බ දුර වෙන්නේ. හරි. දැන් අපි b ගාගෙන අපිට හොයන්න ඕන සම්පූර්ණයෙන්. හරි. මෙයාගෙන් සම්පූර්ණයෙන්ම 2a sin 60. එතකොට මෙයා 2a වෙනවා. එතකොට මෙයා 2a මෙයා 2a මේ 2a. එතකොට ලම්බ දුර කියන්නේ මෙන්න මේ දුර. මෙතන අපිට ඕන b ලක්ෂය ඉඳන් දුරනේ හොයන්න. එතකොට සම්පූර්ණයෙන් මෙන්න මේ දුරේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර b වෙනවා. ඒ දුරෙන් මේක අඩු කරා නම් හරි. එතකොට දැන් ඔයාලට සම්පූර්ණයෙන් මේක සුළු කරන්න පුළුවන්. එතකොට b ගාගෙන ගන්න පුළුවන් 2යි b සෙට් එක කපලා දාන්න පුළුවන්. එතකොට 2යි b ධන 4යි මූල 3යි a ඍණ මේක සුළු කරනවා 2යි මූල 3යි ඍණ ධන 2යි b. හරිද? 2යි b සමානයි බිඳුවයි. එතකොට සම්පූර්ණයෙන්ම 2යි මෙතන a එනවා. එතකොට මෙයයි සුළු වුණාම සම්පූර්ණයෙන් මෙතන 4යි b එනවා. මෙයයි සම්පූර්ණයෙන් සුළු කරාන් පස්සේ සම්පූර්ණ 2යි මූල 3යි. එතකොට එහා පැත්තට ඍණ 2යි මූල 3යි a එනවා. එතකොට b ගාගේ වාට එනවා කෙලින්ම ඍණ එන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් නෙමෙයි b ගාගේ එන්නේ සම්පූර්ණයෙන්ම ඍණ. එතකොට මේ පැත්තෙන් නෙමෙයි ක්‍රියාරේඛාව යන්නේ. අපි මෙහි ඉඳන් මෙහාට ධන විදිහට ගත්තා. එතකොට ඍණ කියන්නේ එහා පැත්තට. හරිද? එතකොට මේ ක්‍රියාරේඛාව වෙන්නේ මූල 3 බෙදීම 2යි a. හරිද? අපිට b ගාවේ ඍණා කියන්නේ ඒ කියන්නේ මම b මන්නේ මෙතන ඉඳන් මෙයාට ධන විදියටනේ. එතකොට ඍණ එනවා කියන්නේ මේ ලක්ෂය උඩ තියෙන්නේ. එතකොට මේ කියන ලක්ෂය ඒ කියන්නේ මෙයා ක්‍රියාරේඛාව මෙහෙන් නෙමෙයි යන්නේ මෙන්න මෙහෙන්. ඍණාව කියන එකේ තීරණය වෙන්නේ ඒකනේ. එතකොට මේ කියන ලක්ෂය කණ්ඩාංක කියන්නේ කීයද? මූල 3. ඔන්න ඕක තමයි මේ ලක්ෂ්‍ය කණ්ඩාංකය. එතකොට ඔයා දන්නවා y සමානයි mx ධන c ආකාරයෙන් එන්නේ y අක්ෂය කපන ඕනම එක සමීකරණය. එතකොට y සමානයි උගේ අනුක්‍රමණය ඔයා දන්නවා මූල 3 බෙදීම 2යි. එයා tan θ එකකට සමානයි. එතකොට මෙයාගේ c වෙන්නේ එතකොට මූල 3 බෙදීම 2යි. ධන මූල 3 බෙදීම 2යි a. එතකොට ලස්සන්ට ඔයාලා ක්‍රියාරේඛ සමීකරණය ඕක කරනවා සම්පූර්ණ දෙකෙන් වැඩි කරනවා. එතකොට 2y සමානයි මූල 3යි x ධන මූල 3යි a. ඕක තමයි ක්‍රියාරේඛ සමීකරණය වෙන්නේ. එතකොට මෙතන ඍණාව කියන එක පරිලව ගන්න එපා. ඍණ කියලා කියන්නේ අපි මම ගත්තේ මෙහි ඉඳන් මෙහාට ධන විදියටනේ. එතකොට ඍණ කියන්නේ මේකේ අනිත් පැත්තේ එන්නේ. එතකොට මේ හරියට මෙයා y අක්ෂය කපන්නේ මෙයාගේ ඍණාගේ. ඒ කියන්නේ අපි ගත දිශාවට නෙමෙයි අනිත් පැත්තෙන් එන්නේ. එහෙනම් එයාගේ කපන ලක්ෂ්‍ය එන්නේ මූල 3 බෙදීම 2යි a. මෙතන ඍණාවපකින් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන් මෙයා මෙතන නෙමෙයි අපි එන්නේ එහා පැත්තෙන් කියන එක. එතකොට මේ ලක්ෂයට මේ කියන්නේ එක්ස්ට්‍රා පහලින් නෙමෙයි අනිත් පැත්තෙන් එන්නේ කියන එක. මොකද මම එක්ස්ට්‍රා පහලින් අගේනේ ධන විදියට ගත්තේ. එතකොට මෙයාගේ ඍණාවපකින් අදහස් වෙන්නේ ඒක. එතකොට ඒක සම්පූර්ණ මේ ලක්ෂයේ කණ්ඩාංග දන්නවා. එතකොට මේ ලක්ෂයේ කණ්ඩාංග දන්නවා y සමාන mx ධන c ආකාරයේ ක්‍රියාරේඛ සමීකරණ ලියන්න බෑ. එතන tan θ කියන්නේ අනුක්‍රමණය සමාන වෙන මූල 3 බෙදීම 2කට මේක ආශ කරා c කියන්නේ එතකොට මූල 3 බෙදීම 2යි. ඔන්න ඔය සම්බන්ධතාවය. එතකොට සම්පූර්ණයෙන්ම වාට 2023 ඒලවල ගන්න ඔය විදිහට හදලා ඉවරයක් ගන්න පුළුවන්. ඊටාම සරල දෙයක් මේකෙත් අහලා තිබ්බේ මොකද්ද? මෙතන තිබ්බ එකෙන් සම්ප්‍රයුක්ත බලය හෙව්වා. එතන අලුතින් එකක් එකතු කරාම පස්සේ තව යුග්මයක් එකතු කරා. ආය වෙන තැනකට ගියා. වෙන තැනකට ගියා ක්‍රියාරේඛ අහලා තින්නේ. ඒතර සුපුරුදු විදිහට ඒ යන තැන යන ලක්ෂ්‍යය වටා ගූර්ණ ගත්තා නම් ඒ යන ලක්ෂ්‍යයට මූල ලක්ෂ්‍යයන් තියෙන දුර හොයාගන්න පුළුවන්. ඒතර ඔන්න සම්බන්ධතාවය ගත්තා. ඒතර බලපද්ධති කියන්නේ සම්ප්‍රයුක්ත එතනට යන හේතු වෙච්ච සාධක ඔක්කොම. හේතුනේ මෙයයි මේ බල දෙකයි මෙයයි. එතකොට ඒක අපි ගන්න ලක්ෂ්‍ය වටා මේ බල දෙක මේ බල තුනයි මෙයයිනේ හේතුනේ. ඒ හේතු වෙච්ච තමයි බල පද්ධතිය වෙන්නේ. අනි සම්ප්‍රයුක්ත කියන්නේ යා ගියපු තැන. ඔන්න ඔය විදිහට අපිට සම්පූර්ණයෙන්ම මේ ගන්න හදලා ඉවරයක් ගන්න පුළුවන්. එතකොට අන්තිමට උත්තරේ ඔන්න ඔක ක්‍රියාරේඛා සමීකරණය අපිට ඔන්න විදිහට ගන්න පුළුවන්.